අයිබන් ටිල් දෙනා පිළිගන්නවා සයිෆික් පොඩ්කාස්ට් එකකින් ගෙනෙන තවත් අලුත් වීඩියෝ එකකට. ඉතින් අද වීඩියෝ එකකින් අපි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ ඇත්තටම අංශභාග තත්ත්වය ගැන. මේක අලුත් පොඩ්කාස්ට් සීරීස් එකක්. ඇත්තටම අපි කලින් කතා කරේ යටිපතුල් වේදනාව ගැන. එතෙන්දී අපිට අයෝධ්‍ය වීරසිංහ එකතු වුණා අපිත් එක්ක මේ සාකච්ඡාවට. ඉතින් ඒකේ එපිසෝඩ් දෙකක් ඇති. ආරාධනා කරනවා බලපු නැති අය බලන්න කියලා. ඉතින් අද ඊටත් වඩා ගොඩක්ම වැදගත් තත්ත්වයක් ගැන විශේෂම අංශභාග තත්ත්වය නැත්නම් ආඝාත තත්ත්වය ගැන තමයි අපි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඉතින් මේ ගැන කතා කරද්දී විශේෂම ආඝාත අංශභාග තත්ත්වවලදී වඩාත් වැදගත් මූලික පියවර වෙන්නේ ඔයාගේ මෙඩිකල් මැනේජ්මන්ට් එක. හරි. ඔයා විශේෂම රෝගය වැළඳුණයින් පස්සේ රෝහල් වෙත ඉක්මනින්ම යොමු වීම, ඒ වගේම අවශ්‍ය වෛද්‍ය පරීක්ෂණ හරහා ඔයාගේ ඒ වෛද්‍යමය ප්‍රතිකාර මුලින්ම කෙරෙන්නම ඕන. ගොඩක් වෙලාවට අපි දකිනවා මේ මූලික වෛද්‍ය ප්‍රතිකාර අහිමි වීම නිසා, මූලික ප්‍රතිකාර වලට හරියට යොමු නොවීම නිසා සෑහෙන රෝගීන් පිරිසක් අසරණ වෙලා ඉන්නවා. ඉතින් අපි හිතුවා මුලින්ම මේ සම්බන්ධව බෞද්ධ චිකිත්සක නැත්නම් ෆිසියෝതെරපි පැත්ත කතා කරන්න කලින් අපි හිතුවා මෙඩිකල් මැනේජ්මන්ට් එක කතා කරන්න. ඉතින් අද අපේ සාකච්ඡාවට මේ සඳහා එකතු වුණා ડોક્ટર විශ්ව පෙරේරා. ඉතින් විශ්ව මේ වන විට ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ජයවර්ධන වෛද්‍ය පීඨයේ ඔහුගේ වෛද්‍ය උපාධිය සම්පූර්ණ කරලා වෙනවිට ඔහු ජයවර්ධන විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ සේවය කරමින් සිටිනවා. ඔහු ඇත්තටම අපි ආරාධනාව පිළිගෙන අද අපිත් එක්ක එකතු වෙනවා. ඉතින් මේ වැඩසටහනත් කොටස් දෙකකින් සමන්විතයි. ඉතින් පළවෙනි වැඩසටහනත් අපි අද ඔබට අරගෙන එනවා. ඉතින් එකතු වෙන අපිත් එක්ක බලමු කොහොමද මේ වැඩසටහන කියන්නේ. එහෙනම් මේ සයිෆික් පොඩ්කාස්ට් ස්ට්‍රෝක් ගැන කියන පළවෙනි වැඩසටහන. ඉතින් අයිබන් ડોක්ටර් good morning. කොහොමද මේ දවස්වල? අයිබන් කොහොමද මේ දවස්වල වැඩ? වැඩ ටික ඉතින් කරන් යනවා මේ දවස්වල. කැම්පස් එකේ වැඩ වගේ ගියා. ඊට පස්සේ උගන්වන්නේ ජප්පුරේම දැන් ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ඇනටොමි ඩිපාර්ට්මන්ට් එකේ ඩෙමොන්ස්ට්‍රේටර් කෙනෙක් විදිහට වැඩ කරනවා. ඒතකොට ඉන්ටර්න් කොයි කාලේ වගේද දැන්? ඉන්ටර්න්ෂිප් එක අපේ මේ අවුරුද්ද නොවැම්බර් වගේ තමයි පටන් ගන්නේ. එතකොට කොහෙද බලාපොරොත්තු වෙන්නේ? කළුබෝවිලද? try කරනවා කළුබෝවිල හරි ජයවර්ධනපුර හරි නැත්නම් කොළඹ ජාතික රෝහලේ මේ පැත්තේම ලබා ගන්න. පුරුනේ. ඔව් පැත්ත. මේ ඉතින් ඇත්තටම මට හිතුනේ මේ දැන් අද අපි මේ පොඩ්කාස්ට් එක මට හිතුනේ මේක කරන්න මම පොඩ්ඩක් නිකන් පසුබිම කියන්නම්. අපි අය මෙහෙම මම ඇයි ඔයාලට කතා කරේ කියන මේ ડોක්ටර් මේ දැන් අර අපි මම ඇත්තටම මාස 9ක් විතර මේ ස්ට්‍රෝක් දැන් අපි අද මාතෘකාවෙන්නේ ස්ට්‍රෝක් ගැන කට්ටිය අපේ thumbnail එක දැක්වුවා දන්නවා අනිවාර්යෙන්. අපි ස්ට්‍රෝක් ගැන ආඝාත තත්ත්වය ගැන තමයි අපි කතා කරන්න හදන්නේ. ඇයි මේ මාතෘකාව ගත්තේ කියන එක මේ අර මම ඇත්තටම මාස 9ක් විතර මේ ඔය ජප්පුර කැම්පස් එකට එන්න කලින් මම වැඩ කරා මේ kind of internship වගේ private මේ තැනක මේ ස්ට්‍රෝක් පේෂන්ට්ලත් එක්කම වගේ මාස 9ක් පුරාට වගේ ඒගොල්ලෝ ඇත්තටම අර නේවාසිකව ප්‍රතිකාර ගන්න අය. ඒතකොට අර ගොඩාක් එයාලගේ මේ එක්ස්පෝෂර් එක කියන්නේ දැන් අපිත් එක්ක එයාලා ගොඩක් දේවල් ෂෙයා කරගන්න දැන් මෙහෙම ටැග් එකක් ට්‍රීට්මන්ට් එකක් අරන් යනවා වගේ නෙවෙයි දවස් 30ම අපිත් එක්ක වැඩ කරන. ඉතින් අර ගොඩාක් ඒගොල්ලෝගේ මුලින්ම හැදුන වෙලාවේ මොකද උනේ ඊට පස්සේ හොස්පිටල් එකට ගියේ කොයි වෙලාවෙද ඔය අර ඒ විස්තර ඇයි බෙහෙත් දීවද හරියට ඔය කතන්දර ගොඩක් ඉතින් අපිට ආවා ඉන්පුට් එක. මේ ඉතින් ඒවත් එක්ක අර මෙඩිකල් මැනේජ්මන්ට් සයිඩ් එක ගැන පොඩ්ඩක් දැන් අපිට කැම්පස් එකට යන්න ගන්නලා තියෙනවා. බට් ඊට වඩා දැන් ડોක්ටර් කෙනෙක්ගෙන් අහන එක මේක හොඳයි. ඒ නිසා මට හිතෙනවා ડોක්ටර් කෙනෙක් එක්ක මේක කතා කරන එක වැදගත් වෙයි කියලා. අය හැමෝටම මේක දැනුවත් වීම හොඳයිනේ. අතරම ලංකාවේ දැනුවත් වීම අඩුයි නේද ගොඩක් ස්ට්‍රෝක් ගැන දැනුවත් කිරීමේ මේ ව්‍යාපාරණ ගොඩක් තියෙනවා. කැම්පේන් ගොඩාක් යනවා මේ ස්ට්‍රෝක් ගැන. මම මේ ඇත්තටම පහුගිය මාස කිහිපය ඇතුළතත් දැක්කා. කියන්නේ ස්ට්‍රෝක් සඳහාම දිනයකට තිබ්බා මේ සහ සතියක් වගේ වෙන් කරලා තිබ්බා අපේ රජයේ මේ සෞඛ්‍ය අමාත්‍යාංශය විසින්. මම දැක්කා ඇත්තටම මේ රූපවාහිනියේ මේ ප්‍රවෘත්ති එක්ක එහෙම සමහර වෙලාවට වැඩසටහනක් යනවා. නමුත් අර දැන් ඇත්තටම රූපවාහිනියත් එක්ක ඉන්න අඩුයි මිනිස්සු. සෝෂල් මීඩියා කරන්නේ ගොඩක් අය ඉන්නේ. ඉතින් සෝෂල් මීඩියා වල මේ ස්ට්‍රෝක් ගැන තියෙන දැනුවත්කම මම පොඩ්ඩක් දැක්කේ අඩුයි වගේ. ඒක තමයි මේ ඒ තමයි මාර්කට් මොකද පේෂන්ට්ලත් එක්ක කතා කරද්දී මට හම්බෙද්ද තමයි යාළුවා දැන් හරියටම දැනුවත් නෑ මොකක්ද අර හැදුන කොහොමද හඳුනගන්නේ මේක මුලින්ම ගන්න ඕන පියවර මොනවද
ඒ ගැන දැනුවත්කම අඩුයි. ඉතින් අපි පොඩ්ඩක් ඒ ගැන කතා කරමු. ඔව් අපි අර ස්ට්‍රෝක් එක ගැන මේ ජෙනරල් පබ්ලික් එකට තේරෙන විදිහට ඒගොල්ලෝගේ දැනුවත්කම වැඩි කරන විදිහට කතා බහක් ඇති කරගන්න. ඉතින් මේ මම මුලින්ම නිකන් හිතුවා මේ ස්ට්‍රෝක් කියන එක ආඝාත තත්ත්වය. දැන් ආඝාතයටම අපි ගොඩක් අය දන්නේ අංශභාවය කියලානේ. ඔව්. ඒතර මේ ආඝාතය කියන්නේ නැත්නම් අංශභාවය කියන්නේ මොකක්ද? මේ වචන දෙකේ තේරුමත් පොඩ්ඩක් පැහැදිලි කරගෙන අපි පොඩ්ඩක් කතා කරමු මේ මොකක්ද මේ தත්ත්වය. ඇත්තටම මේ දැන් ස්ට්‍රෝක් කියන එකේ සිංහල වචනේ තමයි ආඝාතය කියන එක. නමුත් ආඝාතය කියන වචනය මිනිස්සු අතර එච්චර ප්‍රචලිත වෙන්නේ නැහැ. නමුත් මම හිතන්නේ උසස් පෙළ ජීව විද්‍යාව ඉගෙන ගන්න ළමයින්ගේ පටන් ගත්තට පස්සේ එතනින් ඉහළ කට්ටිය දන්නවා ස්ට්‍රෝක් කිව්වම ආඝාතය තමයි ඒකේ නම කියලා. නමුත් අර ජෙනරල් පබ්ලික් එකේ ඒක කියන්නේ පැරලයිස් මේ අංශභාග තත්ත්වයක් වෙනවා කියලා තමයි කියන්නේ. අපි බලමු මොකද්ද මේ මුලින්ම ස්ට්‍රෝක් එකක් කියන්නේ ආඝාතයක් කියන්නේ කියලා. ආඝාතය කියලා කියන්නේ සරලවම මේ මොළයේ සාමාන්‍යයෙන් මොළයේ තියෙන රුධිර වාහිනී අවහිර වීමක් හරි නැත්නම් මොකක් හරි විදියකට මොළයේ තියෙන සෛලවලට රුධිර නැතිවීම හින්දා ඒ මොළයේ තියෙන සෛලවල ක්‍රියාකාරීත්වය නැති වෙන එක. ඒක තමයි ආඝාතය කියලා කියන්නේ. එතකොට සමහර පොත්පත්වල තියෙනවා දැන් අපි වෛද්‍ය පොත්පත්වල තියෙනවා දැන් මොළයේ විතරක් නෙමෙයි මොළයේ රුධිර වාහිනී වල අවහිර වීමක් හරි රුධිර වාහිනී වල ප්‍රශ්නයක්ින් හරි රුධිරය මොළයට සැපෙන එක විතරක් නෙමෙයි. මොළයේ ආශ්‍රිතව තියෙන S2 පවා S වලට යන රුධිර වාහිනී වලත් ඒ වගේ ප්‍රශ්නයක් කළා S වලට රුධිර සැපෙම නැති වෙන එක ආඝාත තත්ත්වයක් විදිහට තමයි හඳුන්වන්නේ කියලා. හරි. එතකොට ඒක දැනුවත්කම අඩුයි ගොඩක් වෙලාවටම හැබැයි ගොඩක් most commonly අපිට හම්බ වෙන්නේ ඇත්තටම මොළයේ ප්‍රදේශයකට රුධිර සැපෙම නැති වෙන එක. දැන් ඔය රුධිර සැපෙම නැති වෙන එක කියන එකට මම අර කලිනුත් කිව්වා රුධිර සැපෙම මේ නැති වෙන විදි කිහිපයක් තියෙනවා. එකක් තමයි සමහරට ඔබ්ස්ට්‍රක්ෂන් එකක් කියන්නේ. ඒක රුධිර වාහිනිය අවහිර වීම හින්දා මොළයේ යම් ප්‍රදේශයකට රුධිර නැති වෙන්න පුළුවන්. ඒ වගේම තමයි කොහේ හරි තැනක රුධිර ගැලීමක් වෙලා ඒ හින්දා ඒකෙන් පස්සේ ප්‍රදේශයට මේ රුධිර සැපෙම නැති වෙන්න පුළුවන්. එතකොට අපි කියනවා එතකොට හිමොරැජික් ස්ට්‍රෝක් කියලා කියන රුධිර ගැලීමක් හින්දා රුධිර සැපෙම නැති වෙන එකට. ඒ වගේම මේ අපි කියනවා මොකද අවහිර වීමක් හින්දා රුධිර වාහිනියක අවහිර වීමක් හින්දා එතනින් එහාට රුධිරය යන්නේ නැහැ. එතකොට අපි කියන එකට ඉස්කීමික් ස්ට්‍රෝක් කියලා. සාමාන්‍යයෙන් එතකොට ස්ට්‍රෝක් ආකාර දෙකක් තියෙනවා ඉස්කීමික් ස්ට්‍රෝක් සහ හිමොරැජික් ස්ට්‍රෝක් කියලා. නමුත් මේ දෙක එක වගේ ලක්ෂණ පෙන්වුවට රෝග ලක්ෂණ සමානලට පෙන්වුවට සමහර වෙනස්කම්ත් තියෙනවා. ඒ වෙනස්කම් වලින් තමයි අපි ක්ලිනිකලි අඳුරගන්නේ. සහ ඉන්වෙස්ටිගේෂන්ස් වලින් අපි කන්ෆර්ම් කරගන්නවා මොකක්ද කියලා අපි ඉස්සරහට කතා කරමු. එතකොට හැබැයි මැනේජ්මන්ට් එක නම් ආකාර දෙකක් සම්පූර්ණ වෙනවා. එහෙනම් කොයිකටත් අයිල කියලා මේ තියෙන ආඝාතය කියලා එක විදිහට මැනේජ්මන්ට් එක ගන්න නෑ කොහොමද. එතකොට මේ දැන් මට ආපු ප්‍රශ්න මේ මට මම දැන් කියන්න බැරි වුණා අර පැරලයිස් කියන කතාව. ඒ කියන්නේ අංශභාග තත්ත්වය. දැන් අංශභාග කියන්නේ පැත්තක් පණ නැති වෙනවා කියන එකනේ. එතකොට අපේ ඇත්තට මොලේ ලස්සන වැඩක් තියෙනවා. මොලේ ඛණ්ඩිකා දෙකක් කියන්නේ මොලේ තියෙන අර්ධගෝල දෙකක්. ඒ මස්තිෂ්කය කියන ප්‍රදේශයේ අර්ධගෝල දෙකක් තියෙනවා. ඒ අර්ධගෝලයෙන් එක අර්ධගෝලයකින් අනිත් එක පැත්තක් තමයි පාලනය කරන්නේ. එතකොට එක පැත්තක රුධිර සැපීමක් නැති වුණොත් එහෙම ඇඟේ එක පැත්තක් පණ නැති වෙනවා. ඉතින් ඒකත් එක්ක තමයි අංශභාගය කියන වචනේ ආඝාතයේ හින්දා එන්න බලන කන්සික්වෙන්ස් එකක් විදිහට තමයි ඒකට අංශභාගය ගැන කතා කරන්නේ. ඒත් එක්කම මේ අර තව මට ළඟදී මේ මං ගෙදර ගිය වෙලාවේ අපේ අහන්න ලැබුණ දෙයක් තමයි අර අපේ කීප දෙනෙක් දෙතුන් දෙනෙක් ඉන්නවා මේ යාළුවට හැදිලා ඩක් ගාලා රිකවර් වෙලා තියෙනවා. එහෙම මේ අපේ අම්මත් කිව්වේ මේ එයාට අංශභාගය කියලා කිව්වා. ඒ වුණාට දැන් මම හොඳට විතර කරලා ඉන්නවා කියලා. ඒ තත්ත්වය මොකක්ද? ඒවත් ගැන තමයි පොඩ්ඩක්. ඔව් ඒකත් ඇත්තටම මේ හරිම කොමන් සිදුවීමක් ඒක. මොකද ආඝාතය කියනකොට අපි ඒකට කියන්නේ ස්ට්‍රෝක් කියලා. මේ ඔය කියන කතාව ස්ට්‍රෝක් එකේ පණිවිඩකාරයෙක් වගේ කියලා තමයි අපි කියන්නේ. අජාත්‍ය දැන් පොත්පත්වල වෛද්‍ය පොත්පත්වල තියෙන නිකන් ඔය කියන තත්ත්වයට කියන්නේ පණිවිඩකාරයෙක්. ඉස්සරහට නම් පොඩ්ඩක් අවධානමක් තියෙනවා ඔය කියන ආඝාත තත්ත්වයක් එන්න කියන එක. ඔය සිදුවීමට කියන්නේ ට්‍රාන්සියන් ඉස්කීමික් ඇටැක් කියලා. දැන් මම පොඩ්ඩක් පැහැදිලි කිරීමක් කරන්න මේ ඉංග්‍රීසි වචන තේරුම. ඉස්කීමියා කියලා වචනයක් තියෙනවා, ඉන්ෆාක්ෂන් කියලා වචනයක් තියෙනවා. ඉන්ෆාක්ෂන් එකක් කියලා කියන්නේ රුධිර සැපයීමක් දීර්ඝ කාලයක් තිස්සේ කියන්නේ යම්කිසි මේ පැහැදිලි කාලයක් තිස්සේ නැතිවීම හින්දා යම්කිසි තැනක තියෙන සෛල මෙරීමට ලක් වෙන එක. සම්පූර්ණයෙන්ම මේ පටක මෙරිලම යනවා.
එතකොට ස්නායු එතකොට කියන්නේ මොලේම එකක් වුණොත් එහෙනම් අපි කියන එක බ්‍රේන් එකේ ඉන්ෆර්ක්ෂන් එකක් කියලා. ඒක බ්‍රේන් එක විතරක් නෙමෙයි ඕනම තැනකට වෙන්න පුළුවන්. හાર્ට් එකෙත් එනවා. හાર્ට් එකේ එනවා නම් අපි කියනවා මයෝකාඩියල් ඉන්ෆර්ක්ෂන් එකක්. හෘදයාබාධයක් කියලා අපි කියන එකට. එතකොට දැන් අපි අද කතා කරන්නේ මොලේ ගැනනේ. මොලේ තොර ඉන්ෆර්ක්ෂන් එකක් එන එක තමයි ඔය ස්ට්‍රෝක් එකක් කියලා කියන්නේ. හැබැයි ඉස්කීමියා කියලා එකක් තියෙනවා. ඒකෙදි වෙන්නේ යම්කිසි කෙටි කාලයකට රුධිර සැපයීම නැතිවීම හින්දා ඔක්සිජන් සහ පෝෂක ප්‍රමාණයක් නැති වෙනවා ඒ සෛල වලට. ඒ සෛල වලට එතකොට අර මැරෙන්න තරම් ඔක්සිජන් අඩුවීමක් වෙන්නේ නැහැ. නැත්නම් පෝෂක අඩුවීමක් වෙන්නේ නැහැ. ඒ සෛල වලට ආතති තත්ත්වයක් තමයි තියෙන්නේ. දැන් අපිට උනත් දැන් මැරුණමත් වැඩ කරන්න බැරි වෙනවා සම්පූර්ණයෙන්ම. ඒ වගේම තමයි අසනීපයක් වුණාමත් සමහර ආතති තත්ත්වයක් ආවම අපිට වැඩ කරගන්න බැහැ හරියට. ඒ වගේ තමයි අර මොලේ සෛල වලට පොඩි කාලයකට එයාගේ වැඩ ටික කරගන්න බැරි වෙනවා. එහෙනම් අපි කියනවා ට්‍රාන්සියන්ට් තාවකාලිකව ඇති වෙන ඉස්කීමික් ඇටැක් එකක්. අර ඉස්කීමියා එක කියන්නේ රුධිර සැපයීම නැතිවීම හින්දා ඇති වෙන තත්ත්වයක්. පරණ කාලේ ඉස්සර කාලේ මිනිස්සු හිතුවේ මේක පැය 24ක් ඇතුළත ඇවිල්ලා යන එකක් කියලා. නමුත් දැන් කාලේදී ඒක පිළිගන්නේ දැන් අරක යූස් කරන්නේ නැහැ දැන් ඇත්තටම. දැන් කාලේ යූස් කරන්නේ අපිට කියන්නේ 24ක් කියනයි. දැන් මේක තප්පර ගාණක් විනාඩි ගාණක් ඇතුළත වුණා රිසෝල්ව් වෙන්න පුළුවන් කියන එක තමයි දැන් මතේ. ඒව ආවත් අපි ඒක හඳුන්වන්නේ ට්‍රාන්සියන්ට් ඉස්කීමික් ඇටැක් කියලා තමයි. හරි. ඒ විදිහට තමයි මේක මේ වෙන් කරගන්න පුළුවන්. අනිත් එක තමයි මම දැකලා තියෙන විදිහට මේ මට පේෂන්ට් හම්බුන විදිහට අර මේ ඉස්කීමික් වලට වඩා හෙමරේජික් වල කම්ප්ලිකේෂන්ස් වැඩි ඉතින්. ඔව් ඒ කියන්නේ ඉස්කීමි කියන එක ගත්තොත් එහෙම වෙන්නේ ගොඩක් වෙලාවට අපේ වැරදි හින්දා. ඒ කියන්නේ ඉස්කීමික් ස්ට්‍රෝක් කියන වෙන්නේ අපේ වැරදි එකක්. දුම්පානය කරන එක අපේ කොලෙස්ටරෝල් මට්ටම අඩුවෙන් තියාගන්න නැති එක. මේ වගේ දේවල් හින්දා තමයි ගොඩක් වෙලාවට ඉස්කීමික් ස්ට්‍රෝක් එන්නේ. හෙමරේජික් ස්ට්‍රෝක් එන්නත් අපේ දෙකටම අපේ ජීවන රටාව වැරදි හේතු වෙනවා. සමහර වෙලාවට හෙමරේජික් ස්ට්‍රෝක් එන්න හේතුවක් වෙන්න පුළුවන් මේ ජානමය බලපෑම. මොකද ඔය සමහරවිට අපේ මොලේ ඇති වෙන ඇනියුරිසම්ස් කියලා જાතියක්. ඒ කියන්නේ සමහර රුධිර වාහිනී එක තැනකින් ඩයලෙක්ට් වෙනවා නැත්නම් පිම්බිලා වගේ තියෙනවා. ඒකට එයාට ප්‍රෙෂර් එකක් තියෙන කෙනෙක් නම් මොකද වෙන්න පුළුවන් අරක මේ පිම්බෙන තැන සාමාන්‍ය දැන් බැලුමක් පුම්බනකොට බැලුමේ තියෙන මේ ඝනකම අඩු වෙනවනේ පිම්බෙන්න. ඔව්. එතකොට ඒක උපරලා යන සම්භාවිතාව වැඩි වෙනවනේ. ඒ වගේ රුධිර වාහිනියක් එක තැනකින් පිම්බෙන්න ගත්තොත් නිකන් බුබුලක් වගේ පිම්බෙන්න ගත්තොත් ඒ හරිය තියෙන ඝනකම අඩු වෙලා යනවා. එතකොට මෙයාට ප්‍රෙෂර් එකක් තියෙන කෙනෙක් නම් හයිපර්ටෙන්ෂන් එකක් තියෙන කෙනෙක් නම් සමහර වෙලාවල් තියෙන ප්‍රෙෂර් එක වැඩි වෙනාට ඒක ඒ ඇනියුරිසම් එක පුපුරලා යන්න පුළුවන්. ඔය සමහර ඇනියුරිසම් ඇති වෙන හේතු ජානමය වශයෙන් තමයි ඇති වෙන්නේ. ගොඩක් වෙලාවට එයාගේ පවුලේ තව කෙනෙක්ටත් ඔය වගේම මොලේ රුධිර ගැලීමක් ඇති වෙලා තියෙනවා. ඒ වගේ තත්ත්වයන් අපිට අඳුර ගන්න පුළුවන්. පවුලේ හැදිලා තියෙන්න පුළුවන් ගොඩක් වෙලාවට හෙමරේජික් ස්ට්‍රෝක් එකක් එන කෙනෙක්ට. අනිත් හෙමරේජික් ස්ට්‍රෝක් කියන ඒවා තරුණ කාලයකට බොහෝමයක් වෙලාවට ඇති වෙන්න පුළුවන් අර මං කියපු තත්ත්වෙ ඉන්න. මොකද ජානමය බලපෑමක් එක්කනේ ඇනියුරිසම් ඇතිවීමේ තත්ත්වෙ එන්නේ. නමුත් ඒක නෙමෙයි එකම හේතුව. සහ වයසට යනවත් එක්කම ඔය ඇමිලොයිඩ් ප්ලාක්ස් ඇති වෙලා ඒවත් එක්ක ප්‍රශ්න ඇති වෙන කතා ටිකකුත් තියෙනවා. සහ වයසට යනකොට ධමනි සහ ශිර අතර අනවශ්‍ය ලෙස සම්බන්ධකම් ඇති වෙන එකකුත් වෙනවා මොලේ. ඒතකොට ඒවත් එක්ක අතර රුධිර වාහිනියේ ප්‍රශ්න ඇවිල්ලා පුපුරා යන සම්භාවිතාව වැඩි වෙනවා. අර ඒ වගේ අර ගොඩක්ම ඉස්කීමික් ස්ට්‍රෝක් එකට ගොඩාක්ම හේතු වෙන්නේ තමන්ගේ ජීවන රටාවේ තියෙන වෙනස්කම්. නමුත් හෙමරේජික් ස්ට්‍රෝක් වලට පොඩ්ඩක් බලපෑමක් තියෙනවා මේ ජානමය වශයෙන් බලපෑමකුත්. ඔව් මට අන්තිම කාලේ හම්බුණා කෙනෙක් මේ අවුරුදු 32යි දුබායි ගිහිල්ලා මේ මාස 2යි 3යි කොහෙද හෙමරේජික් ස්ට්‍රෝක් එකක් තරුණ අයට හැදීමේ අවදානමක් තියෙනවා මේ හෙමරේජික් ස්ට්‍රෝක් කියන එක නෑ ඇත්තට. ගොඩාක් කම්ප්ලිකේෂන්ස් කතා කරන්නත් බෑ. ඒරියා එකකට ඩැමේජ් වෙලා. ඉතින් මේ හරි අපි ඊළඟට පොඩ්ඩක් කතා කරමු මේ දැන් ස්ට්‍රෝක් එකක් හැදුන ගම ආඝාත තත්ත්වයක් කොහොමද අඳුනගන්නේ? දැන් ඉතින් මේ ගැන බය කරපු නැති කිසිම වෙනස ගොඩක් ලංකාවේ ඥාන කොමර්ස් කරලා චෙක් කරවන්නේ නැති. එහෙම දැන් එහෙම පවුලක ඉන්න කෙනෙක් කොහොමද මේ තත්ත්වය ඇත්තටම අඳුනගන්නේ? එහෙම මේ තමන්ගේ අම්මට හෝ තාත්තට මේ තත්ත්වයක් ඇති වෙනවද කියන එක කල්ටි අඳුනගන්න ඇත්තටම අපිට ඉතිපස් කතා කරන්න පුළුවන් මොනවද ප්‍රතිකාරද සම්බන්ධ කොහොමද අඳුනගන්නේ? මම දැන් මේ වැඩසටහනේ මේ අහන්න පුළුවන් වැදගත්ම ප්‍රශ්නේ තමයි ඒක. මේ මොකද හේතුව ඒක අඳුරගත්තොත් තමයි අපිට ඒක රිකමෙන්ඩ් ට්‍රීට් කරන්න පුළුවන් සහ ඉස්සරහට යන්න පුළුවන් ඉන්නේ. අපි මුලින්ම කතා කරමු පළවෙනි දේ තමයි දැනගන්න ඕනේ
කාවු වගේ අයටද මේක ඇති වෙන්න පුළුවන්. දැන් මම කලින් ප්‍රශ්නේදී පොඩ්ඩක් ඒක කතා කරා. මොකද අපේ ජීවන රටාවේ ප්‍රශ්න තියෙන අයට තමයි මේක ඇති වෙන්න පුළුවන්. ඔය ප්‍රශ්න කියන එක මම පොඩ්ඩක් පැහැදිලි කරොත් එහෙම පළවෙනිම රිස්ක් ෆැක්ටර් එක වෙන්නේ දුම්පානය. හරි දුම්පානය කරන එක ලොකු රිස්ක් ෆැක්ටර් එකක්. ඊට පස්සේ මේ දියවැඩිය වගේ රුධිර වාහිනිය වලට ප්‍රශ්න ඇති කරන්න පුළුවන් ලෙඩ දීර්ඝ කාලයක් තිස්සේ තියෙන එක. ඒ වගේම හයිපර්ටෙන්ෂන්. ඒ කියන්නේ අධිරුධිර පීඩනය දීර්ඝ කාලයක් තිස්සේ තියෙන එක. ඒ වගේම තමයි කොලෙස්ටරෝල් අධික ලෙස තියෙන එක. ඒ කියන්නේ කොලෙස්ටරෝල් කියන්නේ LDL කොලෙස්ටරෝල් කියලා જાතියක් තියෙනවා. ලිපිඩ් ප්‍රොෆයිල් එක ගත්තම සහ ටෝටල් කොලෙස්ටරෝල් සහ LDL කොලෙස්ටරෝල් කියන දෙක කරන ගොඩාක් වැඩි කෙනෙක් කියන කෙනාටත් ඒ කියන්නේ ඇත්තටම ගොඩක් අපි තෙල් කෑම වැඩිපුර කනවා නම් විශේෂයෙන්ම ඔය නිතර එකම තෙලෙන් බදින කෑම තියෙන සමහරවිට ඔය අපි වැඩිම දිව ඉල්ලන කෑම වර්ග තියෙන ඒ වගේ කෑම ගන්න එක ඒ වගේම ඒ කියන්නේ අපි ඒවට කියනවා මේ ට්‍රාන්ස් අසන්තුෂ්ත මේදේ කියලා. ට්‍රාන්ස් අසන්තුෂ්ත මේදේ තියෙන ඒවා වැඩිපුර කණ එක. ඒ කියන්නේ ගෙදර තියෙන පොල් තෙල් නිතර කණ එකට වඩා ලොකු බලපෑමක් ඇති වෙනවා කඩේ තියෙන පොල් තෙල් වලින් උයන එක. මොකද ඒක කඩේ තියෙන කෙනා ඒක පාවිච්චි කරන්නේ එකපාරක් නෙවෙයි. කීප වරක් මේ කරනකොට රසායනික විපර්යාස වෙලා ඔක ට්‍රාන්ස් අසන්තුෂ්ත මේද බවට පත් වෙනවා. ටිකක් ඒක. අනිත් එක තමයි මේ සන්තෘප්ත මේදේ සහිත කෑම කන එක. සන්තෘප්ත මේදේ තියෙන්නේ සාමාන්‍ය සත්තුන්ගේ ඇඟවල. ඒකට ඔය ගොඩක් අයට ඌරු මස්, හරක් මස් වගේ විශේෂම ඌරු මස් වල ලොකු තෙල් තට්ටුවක් තියෙනවා. ඔව්. රතු මස් කියනවට වඩා හොඳයි තෙල් වැඩිපුර තියෙන මස් කියන එක. මේ රෙඩ් මීට් කියන එක වෙනම කතාවක්. රෙඩ් මීට් වල බලපෑමක් තියෙන රෝග තත්ත්වයක් තියෙනවා වෙනවා. අපි කතා කරනවා. රෙඩ් මීට් කියන එක හොඳයි. රෙඩ් මීට් කියන එකේ තේරුම මේ අර හොඳට මයොග්ලොබින් එහෙම නැත්නම් හොඳට පේශි තියෙනවා කියන එක තමයි රෙඩ් කියන එකේ කතාව තියෙන්නේ. නමුත් ඒ මීට් එක්කම ගොඩක් යාට ලොකු ෆැට්ස් මේලේ එකක් තියෙන්න පුළුවන්. ගොඩක්ම ඌරු මස් වගේ දේවල් වල. එතකොට ඒකත් කන අය ඉන්නවා කියන්නේ ඒක ආසාවෙම කන අයත් ඉන්නවා ගොඩක් වෙලාවට. ඒකේ තියෙන්නේ සම්පූර්ණ සම්තෘප්ත මේදය. ඒක ගොඩාක් හේතු වෙනවා කොලෙස්ටරෝල් නිෂ්පාදනය සඳහා අපේ ඇඟ ඇතුළේ. ඉතින් මෙන්න මේ වගේ අවදානම් සාධක. සාර මම කලින් කිව්වා වගේ පවුලේ කෙනෙක්ට මේ ආඝාතය ඇති වෙලා තියෙනවා නම් විශේෂයෙන්ම අවුරුදු 50 ගණන් 60 ගණන් වලදී තරුණ කාලවල වලදී ඇති වෙලා තියෙනවා ලොකු බලපෑමක් තියෙනවා පවුලේ ඊළඟ කෙනෙක්ට මේක එන්නේ. ඒකට ඒ වගේ අය තමයි අවදානම් කට්ටිය කියලා අපි කියන්නේ. ඒගොල්ලෝ විශේෂයෙන් දැනගන්න ඕනේ මේ මොන විදියටද මේ ස්ට්‍රෝක් එක පෙන්눔 කරන්න කියන එක. ඒක තමයි දැන් ඊළඟ ප්‍රශ්නේ. මුලින්ම අපි හැමෝම දැනගත්තේ නැතත් තමයි මෙන්න මේ මම කතා කරපුවා විශේෂයෙන් දැනගෙන ඉන්න ඕනේ මේ වගේ අපි දැන් ඊළඟ කතා කරන්න තියෙන රෝග ලක්ෂණාව ඒ ඇවිල්ලා තියෙන ස්ට්‍රෝක් එකක් කියලා. ඒත් අපි මේ රෝග ඉතිහාසය තමයි වැදගත් වෙන්නේ විශේෂයෙන්ම පවුලේ කෙනාට පුළුවන් වෙන්න ඕනේ අඳුර ගන්න ෆාස්ට් කියන එක. ඒ කියන්නේ FAST කියන අකුරු හතරෙන් අපි ලේසියෙන් මතක තියාගන්න පුළුවන් කියලා දෙනවා පුද්ගලයන්ට විශේෂයෙන් ඔය අපේ ක්ලිනික් වලට එනවනේ සීනි තියෙන අය කොලෙස්ටරෝල් ප්‍රෙෂර් මේ අයට අපි මේගොල්ලෝම දැනුවත් කිරීම කරනවා මෙන්න ආඝාතය කියලා තත්ත්වයක් තියෙනවා. ඒක අඳුර ගන්න ලේසියි මෙන්න මේ FAST කියන අකුරු ටිකෙන්. එකක් F කියන්නේ facial changes. මූණේ වෙනස්කම් ඇති වෙන්න පුළුවන්. හරි? ඒ කියන්නේ මූණ නිකන් පැත්තකට ඇද වෙලා, ඒ කියන්නේ කට එහෙම පැත්තකට ඇද වෙලා ගිහිලා තියෙන්න පුළුවන්. එකහක් වැහිලා වගේ තියෙන්න පුළුවන්. ඇරෙන්න නැතුව නිකන් මූණ නිකන් පැත්තක් පර නෑ වගේ පෙන්눔 කරන ලක්ෂණ තියෙන්න පුළුවන්. ඒ ෆේස් එක. ඊට පස්සේ ඒ කියන්නේ ෆාස්ට් කියන එකේ ඒතකොට ඊළඟ තියෙන ඒක. ඒ කියන්නේ ආම්ස් වල. ඒතකොට ගොඩක් වෙලාවට එයා කියනවා මට මේ අත උස්ස ගන්න බෑ වගේ. අත විතරක් නෙමෙයි ගොඩක් වෙලාවට කකුලක්. සමහරට අතක් විතරක් වෙන්න පුළුවන්. ගොඩක් වෙලාවට අත කියන එක එෆෙක්ට් වෙනවම තමයි. හරි? මේ අත උස්ස ගන්න බෑ අත පන නෑ වගේ අත හිරි වැටලා වගේ එක පැත්තක් විතරක්. එහෙම කියනවා. එතකොට ඒකයි. අනිත් එක තමයි S කියන්නේ ස්පීච් එක. ස්පීච් එක යා එතකොට නිකන් බොඳ වෙච්ච නිකන් අපි කියන මේ ස්ලර්ඩ් ස්පීච් එකක් නිකන් දැන් සාමාන්‍ය විදිහට මම මෙහෙම කතා කරනවා වගේ නෙමෙයි නිකන් බීපු මිනිස්සෙක් වගේ කතා කරනවා නම් ඒක නිකන් ඒකට කියනවා අපි ස්ලර්ඩ් ස්පීච් එක. ඒතකොට ස්පීච් එකට එෆෙක්ට් වෙලා කටහඬට එෆෙක්ට් වෙලා සමහරට කටහඬ එන්නේ නැති වෙන්නත් පුළුවන්. එයාට කියන්න ඕන දේවල් එයාට හිතෙනවා එළියට දාගන්න බෑ. එහෙම නැත්නම් අපි කියන දේ එයාට තේරුම් අරගෙන ඒකට උත්තර දී ගන්න බැරි වෙනවා. මේ හොඳට හිතපු කෙනා ඊළඟ දවස් උදේ හැරෙද්දි මෙන්න මේ ලක්ෂණ තියෙනවා. ඒ නැත්නම් හොඳට මේ මොහොතේ වැඩ කරගෙන හිටපු කෙනා ඊළඟ තප්පරේදී මෙන්න මේ වෙනස්කම් වෙනවා. මේවා ආඝාතයේ ලක්ෂණ. T එක තමයි අනිත් එක. T එකේ ඇත්තම ඒක patient-ගෙන් අපි දැනගන්න ඕන එකක් විශේෂයෙන්ම T කියන්නේ කාලය. කොච්චර වෙලාවක් වෙනවද ඔයාට මෙන්න මේ දේවල් ඇති වෙලා. මොකද ඒක අපිට වැදගත් වෙනවා ඊළඟ මේ මැනේජ්මන්ට් ප්ලෑන් එකට යන්න. ඒතකොට T එක අපි එයා දැනගෙන ඉන්න ඕනේ. ඒක වැදගත් වෙන්නේ ඇත්තටම වෛද්‍යවරයාට තමයි T එක වැදගත් වෙන්නේ. කොයි වෙලාවෙද උනේ කියලා. අපි ගොඩක් වෙලාවට අපිට හම්බ වෙනවා wake up strokes කියලා જાතියක්.
ඔව්. ඒ කියන්නේ patient උදේ අවදි වෙන්නෙම ඔන්න ඔය කියන FAS කියන ලක්ෂණ වලින්. එතකොට අර T එකට පොඩි ප්‍රශ්නයක් එනවා මොන වෙලාවෙද මේක ආවේ? උදේ නැගිට වෙලාවෙදිමද එහෙම නැත්නම් මෙයා නිින්දෙන් ඉන්නකොටද ඒක පටන් අරන් තියෙන්නේ? ඔන්න උතන පොඩි ප්‍රශ්නයක් තියෙනවා. ඒක තමයි T එකේ වැදගත්කම. ගොඩක් වෙලාවට wake up stroke තමයි අපිට ගොඩක් වෙලාවට එන්නේ. ඔව් මටත් ගොඩක් වෙලාවට කියලා තියෙනවා දැන් අපි අහනවානේ මේක කොහොමද හැදුනේ කියලා. ඒතර කියලා තියෙනවා මේවා නිින්දේ ඉඳාගෙන උදේ නැගිටිද්දී පණ නැදේ නැගිටින්න බැරි වුණා අතපන නෑ නැත්නම් මූණ පැත්තට ගිහිල්ලා තියෙනවා කියලා වයිෆ් කිව්වා පුතා කිව්වා ඔහොම තමයි කියන්නේ. මට අහලා තියෙනවා. එතකොට ස්පේස් තමයි මත් නතර තියාගන්න ඕනේ. ඒතර ඔය තුනම එනවද නැත්නම් එකක් හෝ දෙකක් එහෙම? එකක් විතරක් එන්නත් පුළුවන්. තුනම එන්නත් පුළුවන්. එතකොට අනිවාර්යෙන් ඒ ගැන කල්පනාවෙන් ඉන්න ඕනේ. මම අර කිව්වනේ මොලේ එක පැත්තකට රුධිරසැපයම නැති වෙන්නේ කියලා. එතකොට දැන් ඇත්තටම මෙතන තියෙනවා ශීර්ෂ ධමනිය කියලා ප්‍රධාන ධමනි දෙකක්. මොලේට රුධිර සපයන. ඒ දෙක ඉන්නේ හෘදේ ඉඳන්. එතකොට ඒ හරියෙන්ම හිර වෙලා නම් එක පැත්තක්ම සම්පූර්ණයෙන්ම මොලේ හානි වෙන්න පුළුවන්. නමුත් ඊට වඩා ඉහළට ගිහිල්ලා මේවා පොඩ පොඩ බ්‍රාන්ච් වෙලා යනවානේ ශාකණය වෙලා යනවානේ පොඩ පොඩ. ඒ පොඩි රුධිර වාහිනියක නම් මේ හිරවීම වෙලා තියෙන්නේ. එතකොට පොඩි ප්‍රදේශයක් විතරයි මොලේ ඩැමේජ් වෙන්නේ. එතකොට සමහරට මූණේ විතරයි වෙනස්කම් ඇති වෙන්නේ. එහෙම නැත්නම් මූණයි අතයි දෙකම. ගොඩක් වෙලාවට කටහඬක් මේකත් එක්ක සම්බන්ධයක් තියෙන අවස්ථා තමයි ගොඩක් වෙලාවට තියෙන්නේ. හරි. එතකොට අපි කතා කරා ඒතකොට කොහොමද මේක අඳුනගන්නේ කියලානේ. ඊට පස්සේ ડોක්ටර් අපි පොඩ්ඩක් කතා කරමු දැන් එහෙම අඳුනගන්න එකේ වැදගත්කම මොකක්ද? ඊළඟ පියවරට මොකක්ද දැන් කෙනෙක්ට එහෙම ප්‍රශ්නයක් එන්න පුළුවන්. ඇයි මේක ඉක්මනින්ම අඳුනගන්න එකේ වැදගත්කම මොකක්ද කියන්නේ? ඔව් අර මම කිව්වනේ T එක කියන එක ගොඩක් වැදගත් විශේෂයෙන් මේක වෛද්‍යවරුන්ට තමයි ගොඩක් වැදගත් කියලා. එතකොට ඉතාමත් ඉක්මනින් මේ රෝග ලක්ෂණ දැක්ක මොහොතේම පළවෙනිට කරන්න ඕන දේ තමයි ඔයා අනිවාර්යයෙන්ම ළඟම තියෙන මේ ප්‍රධාන රෝහලට අරන් යන එක. මම ඇත්තටම රෙකමන්ඩ් කරන්නේ රජයේ රෝහලකට අරන් යන්න පුළුවන් නම් හොඳයි කියලා. ඒ රජයේ රෝහල ශික්ෂණ රෝහල එහෙම ප්‍රශ්නයක් නැහැ. එතකොට අදාළ ගොඩක් වෙලාවට බේස් හොස්පිටල් එකක් වුණත් කමක් නැහැ. මොකද ඒ වගේ කන්සල්ටන්ට්ලා ඉන්නවා. එතකොට සහ ඒ අදාළ වාර්ඩ් තියෙනවා සහ පහසුකම් සපයා ගැනීමේ හැකියාව තියෙනවා. ළඟම තියෙන තැනට ඇම්බියුලන්ස් එක හරි ගෙනියන්න ඕන නම් ඒ දේවල් කරගන්න තීරණ ගැනීමේ හැකියාව ළඟම තියෙන ප්‍රධාන රෝහලේ තියෙනවා. ඒක හැබැයි ප්‍රාදේශීය රෝහලකට යනවට වඩා හොඳයි. අඩුම තරමේ අපි කියන මූලික රෝහලක් වන්ත වෙනවා නම් ඒක. දැන් උදාහරණයක් විදිහට දැන් හෝමගම පානදුර හොරණ ඒවා ඇවිල්ලා මම මේ පැත්තේ ගත්තොත් එහෙම තියෙන මූලික රෝහල. ඒ රෝහලකට වුණත් යන එක තමයි හොඳම දේ. නමුත් තියෙන ප්‍රාදේශීය රෝහල් කියලා જાතියක් ඒ වගේ සමහරලාට අපිට ස්පෙෂලිස්ට් වගේ සහාය ලබා ගැනීමේ හැකියාව සහ සමහර උපකරණ ලබා ගැනීමේ සමහර ඖෂධ ලබා ගැනීමේ පහසුව අඩුයි. ඒක ඇත්තටම ජාතික රෝහලක් හරි ශික්ෂණ රෝහලක් හරි වෙනවා නම් හොඳයි. නමුත් වැදගත්ම දේ තමයි ඉතාමත්ම ඉක්මනට ක්‍රියාත්මක වෙන්නේ. එතකොට අපි බලන්න ඕනේ ශික්ෂණ රෝහලට සමහරට තව පැය දෙකකින් නම් ළඟා වෙන්න පුළුවන්. අපිට හැබැයි තව පැය භාගයක් ඇතුළත මූලික රෝහලකට ළඟා වෙන්න පුළුවන් නම් ඔය හොඳම දේ තමයි ළඟම තියෙන මූලික රෝහලට ළඟා වෙන්න. එතකොට මට අරගෙන යද්දි මොනවද මේ කියන්නේ මේ රෝගියාව මොන පොසිෂන් තියනවද? එහෙම විශේෂයෙන් කතා කරන්න ඕන පොසිෂන් එකක් නැහැ. අර පුළුවන් තරම් ඉක්මනටම අරන් යන එක තමයි කරන්න ඕනේ. සහ එයාට දැන් පොඩි ප්‍රශ්න ටිකක් තියෙන්න පුළුවන්. මම අර කිව්වනේ කටහඬේ ප්‍රශ්න එනවා කියලා. ඒ ඉන්න එක හේතුවක් තමයි මේ උගුරාශ්‍රිතව තියෙන පේශි වල මේ පැරලිසිස් එකක්. එහෙම නැත්නම් මොකද අපි කියන්නේ ඒක හරියට වැඩ කරන්නේ නැති ගතියක් එන්න පුළුවන්. ඔකත් එක්ක සමහර වෙලාවට එයාට මේ අර කෙල එහෙම දැන් වෙන සාමාන්‍ය මිනිස්සු විදිහට අපේ කෙල වගේ දේවල් අපේ ශ්වසන මාර්ගයට යන්නේ නැති වෙන්න ආහාර මාර්ගයට ඇතුළත් කරන විදිහේ මෙකැනිසම්ස් තියෙනවා. ඒකට මේ උගුර ආශ්‍රිතව තියෙන පේශි වැදගත් වෙනවා. නමුත් මේගොල්ලෝගේ ඒක පැරලයිස් වෙලා තිබ්බොත් සමහරට මොකක් වෙන්න පුළුවන්ද? ගොඩක් වයසක පේෂන්ට් කෙනෙක් නම් විශේෂයෙන්ම ඒ කෙල වගේ දේවල් මේ සොසල් මාර්ගයට එනකම් යන්න පුළුවන්. සමහරට ස්ට්‍රෝක් එක ඇතිලා යා කන ගමන් හිටපු කෙනෙක් නම් මොනවා හරි වතුර හරි මොනවා හරි බොන ගමන් හිටපු කෙනෙක් නම් ඒවා පෙරහළු වලට ගිහිල්ලා දෙන්න පුළුවන්. එතකොට එහෙනම් අරන් එනකොට විශේෂයෙන්ම හොඳයි වම් මැලේට අරගෙන ඒව අරන් එන්නවා පුළුවන්. මොකද වම් මැලේ තියාගෙන ඉන්න එක තමයි ගොඩක් අවස්ථාවලදී පේෂන්ට්ගේ අර කියන ඇස්පිරේෂන් රිස්ක් එක අඩු. ඒක කියලා බබල් ෆිට් එකක් හැදුණා වුණා
කෙනෙක්ට ෆිට් එකක් හැදෙනකොට උනත් අපි කියන්නේ පුළුවන් තරම් ඉක්මනට වම් පැත්තට හරවන්න කියලා. මොකද එතකොට අර පෙනහළු වලට ගමන් කිරීමේ සම්භාවිතාව ඔය එක එක දේවල් කට ඇතුලේ තියෙන දේවල් පෙනහළු වලට ගමන් කිරීමේ සම්භාවිතාව අඩු වෙනවා. පෙනහළු වලට ඒ දේවල් ගියොත් විස බීජ පෙනහළු වලට ගිහිල්ලා ඇස්පිරේෂන් නියුමෝනියා තත්ත්වයක්. දැන් නියුමෝනියා කියන රෝග තත්ත්වයට වෙනකම්ම ඊට පස්සේ වෙනම ලෙඩක් වෙනවා ඒක. ඒ වගේ දේවල් තියෙනවා. නැත්තම් විශේෂ දෙයක් නැහැ. ගොඩක් වෙලාවට මේ පේෂන්ට්ලා අවයා ඒගොල්ලන්ට දැනුවත්කමක් තියෙනවා. අර ඒගොල්ලන්ට ප්‍රතිචාර දැක්වීම හැකියාව තමයි අඩු. ඒ හින්දා ඊටම ඉක්මනට අරන් එන එක තමයි කරන්න ඕනේ. දැන් අපි හිතුවත් නිකන් ට්‍රේවිල් එකක අරන් යනවා කියලා ඒක ප්‍රපායක. එතකොට අපේ ඔයාගෙන දැන් ඔයා වාඩි වෙලා අර වම්මැලේ එහෙම ඒක පොඩක් අමාරු ගතියක් තියෙනවා. හොඳම දේ මේ අපිට ඇත්තටම දැන් මේ වෙනකොට අපේ සෞඛ්‍ය ශාස්ත්‍රයේ ලොකු දියුණුවක් ඇතිලා තියෙනවා 19 කියන මේ ඇම්බියුලන්ස් සේවය. පුළුවන් නම් ඒකත් එක්ක සම්බන්ධ වෙලා අරගෙන පුළුවන් නම් ගොඩක් අපි පේෂන්ට්ලත් එක්ක කතා කරනකොට අපි විශේෂයෙන්ම අහන ප්‍රශ්න තමයි ඔයා දන්නවද 19 කියන එක? දැන් ඉස්සර වගේ Tamanටම ගෙදර වාහනයක් තියෙන්න ඕනේ නැහැ. ඊටමම සුළු කාලයක් ඇතුළත ඇම්බියුලන්ස් එකක් නොමිලේම Taman ගෙදරට ගෙන්නගෙන යන හැකියාවක් තියෙනවා. ඒක වඩාත් ආරක්ෂිතයි ඒගොල්ලන් තියෙනවා. එතන ඉන්න පැරාමෙඩික්ස්ලාත් ඉන්නවා ඒකටම පුහුණු කරපු අය. ඒගොල්ලෝ විශේෂයෙන්ම දන්නවා කොහොමද මේ රෝගියෙක් හැන්ඩල් කරන්න ඕනේ කියලා. මම හිතනවා ඒක තමයි හොඳම දේ Tamanට ගෙදර වාහනයක් නැත්නම් ත්‍රිවිල් එකක කතා කරනවට වඩා. හරි අපේ කාලයත් එක්ක මම හිතන්නේ අපිට තව එපිසෝඩ් එකක් යන්න මේ අපි අද තියෙන කාලයත් එක්ක අපිට තව විනාඩි 15ක් වගේ ටයිම් එකක් තියෙනවා. බලමු අපි මේ ප්‍රශ්න අපි ඊළඟ කොටක් කතා කරමු. දැන් මම ඉක්මනින්ම හොස්පිටල් එකට ගියායින් පස්සේ මොන වගේ මේ මූලික මැනේජ්මන්ට් එකක්ද වෙන්නේ අර මම කිව්වා වගේ අර ප්‍රශ්නෙටම අදාළ මේකේ වැදගත්කම ඉක්මනින්ම අරන් එන එකේ වැදගත්කම. ඕනම රෝගියෙක් ස්පිරිතාලට අරන් ආවට පස්සේ අපි බලන දෙයක් තමයි යාගේ ලයිෆ් ස්ට්‍රෙටනින් කන්ඩිෂන්ස් තියෙනවාද කියලා. ඒ කියන්නේ අපි සරලවම කිව්වොත් ABCD මැනේජ්මන්ට් එකක් කරනවා. එයා වේග කොහොමද එයා කියන්නේ උස්ම අර මම කියවනේ දේවල් හිර වෙලාම දෙන්න පුළුවන් සමානට උඩ එන්න එයා වේග බලන්න ඕනේ. එයා උස්ම ගන්නව නැද්ද කියලා බ්‍රීතිං බලන්න ඕනේ. ප්‍රොසෙස් සර්කියුලේෂන් එයාගේ රුධිර වහනේ රුධිර සැපයුම කොහොමද ඇගේ අනිත් තැන් වලට ඒ දේවල් බලලා ඒව හොඳ නම් තමයි ඊළඟ පියවරට යන්න ඕනේ කොහොමද. මොකද ඔක්කොම වැදගත් වෙන්නේ ජීවිතේ ඒ වෙලාවේ රැක ගන්න එක. ඒ දේවල් බලන එක තමයි මුලින්ම කරන්න ඕනේ. ඊට පස්සේ ටක් ගාලා ඒ අතරතුරේදී එයාගේ වයිටල් පැරාමීටර්ස් කියලා જાතියක් තියෙනවා. ඒ කියන්නේ බ්ලඩ් ප්‍රෙෂර්, ඒ වගේම එයාගේ ඔක්සිජන් සාන්ද්‍රණය, රුධිරේ තියෙන SpO2 කියලා කියන අපේ රුධිරේ තියෙන ඔක්සිජන් සාන්ද්‍රණය බලන්න ඕනේ. ඒ වගේ දේවල් වයිටල් පැරාමීටර්ස් ටිකක් බලලා ලකුණු කරගන්න ඕනේ. ඒවා හොඳ තත්ත්වයේ තියෙනවද කියලා. ඒවා හොඳ තත්ත්වයට ගන්න එක තමයි වැදගත්ම දේ මේ හැම දෙයකදීම. ඒතකොට ඔගේ බ්ලඩ් ප්‍රෙෂර් කියන එක තමයි ලොකුම වැදගත් පැරාමීටර් වෙන්නේ මෙතනදී. මොකද හේතුව මේ ස්ට්‍රෝක් පේෂන්ට් ලගේ මොන විදියට ආවත් ගොඩක් වෙලාවට chance එකක් තියෙනවා ප්‍රෙෂර් එක 200 ගානක් වෙන්න. ලොකු ගානක් වෙන්න ලොකු chance එකක් තියෙනවා. හැබැයි අපි මේකෙදී එකපාරට ප්‍රෙෂර් එක අඩු කරන්න යන්නේ නැහැ. දැන් සාමාන්‍ය අපේ රුධිර පීඩනය කියලා කියන්නේ 120 80යි. නමුත් මේ පේෂන්ට්ලා එන්නේ සමහරට ප්‍රෙෂර් එක 200 ගණන් වල 280 ගණන් 290 ගණන් ඒ වගේ ප්‍රෙෂර් එක එනවා. මොකද මම කොහොමද කියන්නේ මේකේ අවදාන සාධකයක් තමයි ස්ට්‍රෝක් ඇති වෙන්න අධිරුධිර පීඩනය කියන එක. ඒකෝර මේගොල්ලෝ කොහොමද එන්නේ අධිරුධිර පීඩනයත් එක්කම ඇතිවෙච්ච මේ තත්ත්වයක තමයි එන්නේ. ඒකෝර අපි පළවෙනිම රාජකාරිය වෙන්නේ ඒ ප්‍රෙෂර් එක මැනේජ් කරන එක. හැබැයි ඊට කලින් අපි තහවුරු කරගන්න ඕනේ මේක මේ ඔය ගමම අපි තහවුරු කරගන්න ඕනේ මේක හිමොරැජික් ස්ට්‍රෝක් එකක්ද ඉස්කෙමික් ස්ට්‍රෝක් එකක්ද කියලා. මෙන්න මේකට තමයි අපිට CT ස්කෑන් එකක් ගන්න ඕනේ. ඒතකොට ඒ සඳහා වාසුවක් තියෙන රෝහල නම් ඉතාලම හොඳයි. ඒතකොට සමහර මූලික රෝහල් වල සමේ CT ස්කෑන් ලබා ගැනීම හැකියාව නැහැ. ලංකාව. දැන් උදාහරණයක් විදිහට දැන් පානදුර මූලික රෝහල ගත්තොත් පානදුර මූලික රෝහලේ CT ස්කෑන් එකක් ගන්න හැකියාව නැහැ. නමුත් පැය භාගයක් වගේ ඇතුළත CT ස්කෑන් එකක් ගන්න හැකියාව තියෙනවා. මම ඒකයි කිව්වේ ඔයාලා ළඟම තියෙන මූලික රෝහලට ගියාට ප්‍රශ්නයක් නැහැ. මොකද ඉනිෂියල් ස්ටැබිලයිසේෂන් එක කරලා මම කියන්නේ තහවුරු කරගන්න තමයි අපිට CT එක ඕනේ. ඒ වැඩේ කරගන්න පැය භාගයක් ඇතුළත කරගන්න හොඳටම අපහසුකම් තියෙනවා ලංකාවේ ඇතුලේ. දැන් උදාහරණයක් විදිහට කල්බෝල් රෝහල තියෙන්නේ පාන්දර හොස්පිටල් එකේ ඉඳන් පැය භාගයක් ඇතුළත. ඒ වගේම නාගර හොස්පිටල් එක තියෙන්නේ පාන්දර හොස්පිටල් එකේ ඉඳන් පැය භාගයක් විනාඩි 45ක් විතර ඇතුළත. එතකොට ඒ හොස්පිටල් දෙකේම තියෙනවා CT පහසුකම්. එතකොට ඒකෙන් අපි තහවුරු කරගන්න ඕනේ මේක ඉස්කීමික්. ඒ කියන්නේ රුධිර සැපයීම අඩාල වෙච්ච හින්දා ඇති වෙච්ච ආඝාත තත්ත්වයක්ද එහෙම නැත්නම් රුධිර ගැලීමක් හින්දා ඇති වෙච්ච ආඝාත තත්ත්වයක්ද කියලා. මොකද හේතුව මේක ඊළඟ මැනේජ්මන්ට් එකේදී අපි තීරණය කරන්න ඕනේ රුධිර කැටියක් හිර වෙලා නම් අවහිර වීම වෙලා තියෙන්නේ. ඒ රුධිර කැටිය දිය වෙන විදිහේ ඖෂධ දෙන්න ඕනේ.
හැබැයි ඒ ඖෂධය අපි දීලා හරියන්නේ නැහැ. දැනටම රුධිර ගැලීමක් තියෙන කෙනෙක්. ඒකට එයාගේ තවදුරටත් රුධිර ගැලීම වැඩි වෙන්න පුළුවන්. මෙන්න මේ හින්දා ඊළඟ පියවරට යන්න කලින් අනිවාර්යයෙන්ම කරන්න ඕන දේ තමයි stroke patient කෙනෙක්ට CT scan කියන එක. CT scan. එතකොට CT scan එක අනිවාර්යයි. ඒ අතරතුරදී නම් pressure management එක ඉතාමත් වැදගත්. මොකද pressure එක ගොඩාක්ම වැඩි නම් ඒකින්ද යාගේ ඉතිරි අවයව ටික හානි වෙන්න පුළුවන්. එහෙනම් ප්‍රෙෂර් එක පොඩ අඩු කරන්න ඕනේ. නමුත් රැපිඩ් ඩ්‍රොප් එකක් අපි කරන්නේ නැහැ. ඔය රැපිඩ් ඩ්‍රොප් එකක් කරාම ප්‍රෙෂර් එක හොඳට තිබ්බ එක එකපාරට නැති වුණාම රුධිර සැපෙම ආයෙ අඩු වෙනවා අනිත් අවයව වලට. හෘදයට, වකුගඩු වලට වගේ ප්‍රධාන වයිටල් ඕගන්ස් වලට. ඒ හින්දා අතිවේදයා ඒ ඕගන් ඩැමේජ් වෙලා තමයි ඊට පස්සේ ප්‍රශ්නේ. එහෙනම් අපි ප්‍රෙෂර් එක සාමාන්‍යයෙන් 200 ගණන් වල 220 වගේ ගණනක තියෙනවා. සාමාන්‍යයෙන් කියන්නේ සිස්ටොලික් ප්‍රෙෂර් කියන එක ඒ ගානේ තියාගන්නවා. නමුත් අපි මම තීරණය කරොත් මේක ඉස්කෙමික් ස්ට්‍රෝක් එකක් කියලා සහ එයාට අපිට අර රුධිරේ මේ කැටි දිය වෙන විදිහ ඖෂධය ලබා දෙන්න ඕනේ කියලා හිතනවා නම් එතකොට අපි 200 ගානේ තියාගෙන හරියන්නේ නැහැ. ඒ සිස්ටොලික් බ්ලඩ් ප්‍රෙෂර් කියන එක 185ක් වෙනකන් තව අඩු කරගන්න ඕනේ. ඒතර මේක අපි ඕරල් ඩ්‍රග්ස් වලින් කරන්නේ නැහැ ගොඩක් වෙලාවට. IV ඉන්ට්‍රාවිනස් විදියට තමයි මැනේජ් කරන්න ඕනේ. මොකද අපිට ඕන විදියට බ්ලඩ් ප්‍රෙෂර් අඩු කරගන්න. එතකොට ඕකෙදි මම කියවනේ රුධිර කැටියක් හිරවීම හින්දා නම් මේක වෙලා තියෙන්නේ. ඒකෙදි අපි පාවිච්චි කරනවා රුධිර කැටි දිය කරන ඇල්ටිපේස් වගේ ඖෂධ. ඒවා ඇත්තටම ඉන්ජෙක්ෂන් විදියට තියෙන ලොකු ගාණක් යනවා මේක රජයට. නමුත් රෝගයට එක හම්බෙන්නේ නොමිලේ. නමුත් සමහර පේෂන්ට්ලා කියනවා මම හිතන්නේ අපිට ඔය ඉන්ජෙක්ෂන් මම අහන්නත් හිටියාද මේ ඔය ඉන්ජෙක්ෂන් එක කියන එක ගොඩක් අය කතා කරන දෙයක්. ගොඩක් අය අහනවා මේ ඉන්ජෙක්ෂන් එක සමහර වෙන අපිට ඉන්ජෙක්ෂන් එක දීපු නිසා මේක හරියා කියලා අයත් ඉන්නවා. සමහර වෙන අපිට ඉන්ජෙක්ෂන් එක පරක් වුණානේ ડોක්ටර් දුන්නේ නැහැ ටෙස්ට් කරන්න පරක් වුණානේ නෝ කතා ගොඩක් තියෙනවා. ඉතින් මේක ඇත්ත නැත්ත අතරම ડોක්ටර් කෙනෙක් කියන්නනේ අහන්න ඕනේ. ඉතින් පොඩ්ඩක් අපි ඒක ගැනත් කියමු. ඇත්තම තියෙන කාල සීමාවක් තියුණා කියන්නේ අපි මේ ප්‍රශ්නේ ගමු අවසාන ප්‍රශ්නේ විදිහට. හරි එතකොට ඔක තමයි හොඳම ඊළඟ හොඳ ප්‍රශ්නේ වෙන්නේ. මොකද පේෂන්ට්ලාගේ දැනුවත්කම දැන් තියෙනවානේ දැන් මොකක්ද මේ කරන්න ඕනේ කියන එක. ඊට පස්සේ කරන්න ඕනේ දැනගත්තම දැන් ප්‍රශ්නයක් එනවා අපිට දුන්නේ නැහැ මේක ඕම තමයි ප්‍රශ්නේ එන්නේ. දැන් මෙන්න මේකට තීරණය කරන්න මෙන්න මේ විදිහට. ඒකත් ඔබ දැනගෙන ඉන්න එක වැදගත් කියලා මට හිතෙනවා. මේකේ පළවෙනි දේ අපි assessment of severity බලන්න ඕනේ. දැන් කොච්චර severity එකක් තියෙනවද මේ stroke එකේ. ඒ සඳහා වෛද්‍යවරු පාවිච්චි කරනවා NIHSS score කියලා එකක්. කියන්නේ stroke සඳහා වෙච්ච මේ කියන්නේ ඇමරිකාවේ පදනම් කරගෙන ඇති වෙච්ච ස්කෝරින් සිස්ටම් එකක්. ඔය ස්කෝරින් එකේදී වාගේ ලක්ෂණත් එක්ක අපි ලකුණක් දෙනවා. ඒ ලකුණේ සාමාන්‍යයෙන් 5 සිට 25 දක්වාට තමයි එක ඉන්ඩිකේෂන් එකක් වෙන්නේ මේ ත්‍රොම්බොලිසිස් කියන එක කරන්න. අර ඉන්ජෙක්ෂන් එක ලබා දෙන්න. 4ට වඩා නම් ගොඩක් වෙලාවට වඩා දෙන්නේ නැහැ. මොකද වාගේ සිවියරිටි එක අඩුයි. අපි මේ රුධිර කැටිදිය කරන්න දෙන එකෙන් ඊට වඩා එතකොට වෙන්න පුළුවන් රිස්ක් පැත්තක්. ඒ කියන්නේ වෙන රුධිර ගැලීමක් වෙලා වෙන ප්‍රශ්නයක් ඇති වෙන්න පුළුවන්. එහෙනම් සිවියරිටි අඩු නම් කොහොමත් ඒක දෙන්නේ නැහැ. අනිත් එක තමයි සිවියරිටි එක වැඩිම නම් NIHSS score එක 25කට වඩා වැඩි නම්. එතකොට අපි අමතර රුධිර වාහනයක් ඊළඟට කියන්නේ දැන් ඉස්කෙමික් ස්ට්‍රෝක් එකක් කියලා දාපු කෙනාට අපි හිමොරේජික් ස්ට්‍රෝක් එකකුත් නැත්නම් හිමොරේජික් ට්‍රාන්ස්ෆෝමේෂන් එකක් කරන්න තමයි ඒ අපි ලෑස්ති වෙන්නේ. ඒ හින්දා එතනදිත් අපි පරිසම් වෙනවා අර රේන්ජ් එකක් තියෙනවා. සාමාන්‍ය 5යි 25යි වගේ අතර ආයෙ තමයි සාමාන්‍යයෙන් අපි මේ එන්නත ලබා දෙන්නේ. ඒ වගේම මේක දෙන ටයිම් පීරියඩ් එකක්. අපි නැත්නම් ටයිම් වින්ඩෝ එකක් කියලා කියනවා. මේ සිම්ප්ටම්ස් ඇති වෙන්න පටන් ගත්ත මොහොතේ ඉඳලා ඒක තමයි අර මම කිව්වේ ෆාස්ට් එකේ T එක වැදගත් කියලා මේ සිම්ප්ටම්ස් ඇති වෙන්න පටන් ගත්ත වෙලාවේ නම් සාමාන්‍යයෙන් අපි අන්තර්ජාතික පොත්පත්වල කියවනකොට අපි හම්බෙන්නේ පැය 4 මාරක් ඇතුළත විතරයි මේක දෙන එකේ වටිනාකම තියෙන්නේ. එතනින් පස්සේ මේකෙන් වෙන්න පුළුවන් අලාභහානි තමයි පේෂන්ට් තියෙන්නේ කියලා. මොකද රුධිර කැටි දිය වෙලා මේ රුධිරේ තුනී වෙනවා ඒකත් එක්ක ලේ ගැලීමේ අවදානමක් තියෙනවා. එහෙනම් ළමු ලංකාවේ ප්‍රැක්ටිස් එකේදී නම් මේ ගොඩක් වෙලාවට පැය 3ක් ඇතුළත දෙන්න තමයි try කරන්නේ. පැය 3 පහු වෙලා නම් ගොඩක් වෙලාවට දෙන්නේ නැහැ. ඒකෝර අර wake up stroke එකක් එක්ක ආව patient කෙනෙක්. patient-ත් හිතා ගන්න බෑනේ මේක මොන වෙලාවෙද ආවේ කියලා ගොඩාක් වෙලාවට පැය 3 පහු වෙලා තියෙන හැකියාව වැඩි. එහෙම ගෙනෙන්න. ඒතකොට ඒ අවදානම ගන්න බෑනේ ඉතින් බැරිලා දෙන්නේ නැහැ. ඒ දෙවෙනි එක. අනිත් එක තමයි මේ එන්න සඳහා contra indications ටිකක් තියෙනවා. ඒ කියන්නේ මේ එන්නත ඔය කියන දේවල් දෙකම අපි සඵල කරත් දෙන්න බැරි වෙන හේතු තියෙනවා. උදාහරණයක් තමයි
ජීවිත කාලයේ කලින් කිසිම අවස්ථාවක එයාට හිමරේජික් ස්ට්‍රෝක් එකක් ඇවිල්ලා තියෙනවා නම් අපි කොයිම වෙලාවකත් එයාට දෙන්නේ නැහැ. මොකද එයාගේ දැන්ටමත් හිමරේජ් එක හොදලා ගැලීමේ අවධානමක් තියෙන කෙනෙක් එයාට දෙන්නේ නැහැ. ඒ වගේම පෞද්ගලික මාස කිහිපයක් ඇතුළත මෙයාට ඉස්කීමික් ස්ට්‍රෝක් එකක් මත් ඇවිල්ලා තිබ්බොත්. එතකොටත් අපි මේ දෙන එකෙන් සමහර උදර ගැලීමක් ඇති වෙන්න පුළුවන් නැවතත්. එහෙනම් ඒක දෙන්නේ නැහැ. ඒ වගේම ලොකු මේ අන්තිම මාස 3 වගේ ඇතුළත මේජර් සර්ජරි එකකට මොන දීලා වගේ තියෙනවා නම් එතකොටත් එයාගේ ලේ ගැලීමේ සම්භාවිතාවල් කියන තැන් තියෙනවා ඉන්නේ. ඒකට අපිට නොපෙනෙන තැන් වල ලේ ගැලීම වෙන්න පුළුවන් මේ රුධිර තුනීකාරකයේ දීම හින්දා. කැටි දීවන එක දෙන්න හින්දා. ඒතකොට ඒ වගේ අයටත් අර දෙක සබල කරත් අපි මේක දෙන්නේ නැහැ. ඉතින් ඒ හින්දා පොඩි ඉතලදී මේම යනකොට ඉතින් අපිට මේක හම්බෙන්නේ නැති වෙන තත්ත්වයක් තියෙනවා. නමුත් ඇත්තටම ඒකේ වාසි වගේම හැම දෙයකම වාසිත් තියෙනවා. ඉතින් මේ දේවල් වෛද්‍යවරයා විසින් තීරණය කරලා තමයි ඔබට හොඳම දේ දෙන්නේ. ඔය වගකීම තියෙන අතන වෛද්‍යවරයා මේ තීරණය ගන්න ඕනේ වෛද්‍යවරයා. ඉතින් අවශ්‍ය පරීක්ෂණ CT ස්කෑන් එක කරලා මේ ටික ඉතලා පවුලේ අයට කරන්න පුළුවන් සහ අපිට කරන්න පුළුවන් දේ තමයි මේ ඉක්මනින්ම මනුවන් ඉක්මනට ප්‍රධාන මූලික රෝහලකට එහෙම නැත්නම් ළඟම තියෙනවා නම් හොඳ ටීචින් හොස්පිටල් එකක් හරි නැත්නම් ජෙනරල් හොස්පිටල් එකක් නම් වඩාත්ම හොඳයි. හෝ ජාතික රෝහල අරන් යන්න පුළුවන්. හොඳයි. මූලික රෝහලකින් වුණත් ඔබට අවශ්‍යතාවයේ අවශ්‍ය විදිහට ඒක කරලා දෙනවා. එහෙනම් අපි ඒක ඒ පණිවිඩයත් එක්ක අපි ඉතින් අද සෙෂන් එක ඉවර කරමු. මේ මොකද ටයිම් එකත් එක්ක අපිට පොඩ්ඩක් කායකට මාතෘකාව ගොඩක් ඉන්ට්‍රස්ටිං මාතෘකාවක් වල දේවල් කතා කරන්න තියෙනවා. ඔව් ඒක තමයි අපි මේ ડોක්ටර් ෆ්‍රී වෙලා අපි ආයෙ හම්බෙමු. මේ මට මම හිතන්නේ අපි රෝගියෙක් වශයෙන් සහ මේ රෝගියෙක්ගේ නෑදෑ කෙනෙක් නැත්නම් හිතවතෙක් විදිහට මුලින්ම දැනගන්න ඕන කරුණු ටික දැන් දැනගත්තා. ඊට පස්සේ අපිට කතා කරන්න තියෙන දේ ඊටත් වඩා වැදගත්. මොකද රෝගියාගේ quality of life ඒක පවත්වා ගන්න නම් දැන් මේක ඇතුණා ඉවරයි. එතනින් පස්සේ එන්න පුළුවන් කම්ප්ලිකේෂන්ස් ටිකක් තියෙනවා. ඒ ටික හරියට කතා කරන එක මේකට වඩා වැදගත්. මොකද ඒ ටික තමයි ඔයාගේ අතේ තියෙන්නේ. ඒ රෝගියාගේ සහ ඒ කියන්නේ රෝගියාගේ අතේ සහ රෝගියාගේ හිතවතුන්ගේ අතේ තියෙන දේ තමයි මේක. දැන් මේ කතා කරපු යාගේ බොහෝමයක් තියෙන වෛද්‍යවරුන්ගේ අතේ. ඒකෙන් මම ගොඩක් දේවල් කියන්න බැරි වුණා. මොකද ජෙනරල් පබ්ලික් එකට ඉතින් ඕන ඔකේ ගන්න අත්‍යවශ්‍ය දේවල් නොවන හින්දා. නමුත් එතනදී අපිට කතා කරලා ඉඳි පුළුවන් තරම් ඉක්මනට රෝගියාව අපි විතර අරන් ඉන්න එක තමයි කරනවා. ගොඩක් කලාර මේකත් එක්ක ඇති වෙන තත්ත්ව මානසික තත්ත්ව ඇති වෙනවා. මානසික විකාර පීඩනයට වැටෙන මානසික ඩවුන් මේ මෙන්ටලි ඩවුන් වෙන අය ගොඩක් දේවල් තියෙනවා. කතා කරනවා. එනදී අපි අනිවාර්යෙන් හම්බෙමු. ඒ ළඟදින දවසක මේ නම් thank you අද උදේම ආවා. බොහොම ස්තුතියි මට ආරාධනා කරාට මේක